අප දන්නවා මේ ව්‍යසනය මොනතරම් ගැඹුරුද මොනතරම් විනාශකාරීද කියන එක. මම කියන්න කැමති මමත් අපේ ආණ්ඩුවත් මේකට එරෙහිව හැප්පෙන්න තීරණාත්මක තීන්දුවක් අරන් තිබෙනවා. මේ ව්‍යසනය අපේ දරු පරම්පරාව ගිලගනිමින් තිබෙනවා. මොනතරම් දුරට ඇවිත් තිබෙනවද? අපේ රටේ බන්ධනාගාරගත වෙන අයගෙන් 64ක් මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වූ වැරදි වලට හවුල් වුණා. තමන්ගේ ඇස් ඉදිරිපිට තමන්ගේ දරුවා විනාශයට පත් වෙමින් තිබෙනවා. අම්මා විශාල වේදනාවකට ලක් වෙමින් තිබෙනවා. අපවාදයකට ලක් වෙමින් තිබෙනවා. විටක අම්මලාට කියන්න සිද්ධ වෙනවා උඹ වැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. කටුනායක ඉඳන් කොළඹට හයිවේ එක තියෙනවා. අද අපිට අධිවේගී මාර්ගයේ ආරක්ෂාව සපයන්න පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවන්න සිද්ධ වෙලා තිබෙනවා. විදුලි ආලෝකයේ සපයන වයර් එලන්න බෑ කපාගෙන යනවා. අලිවට එලලා තියෙනවා. එහි තියෙන බැටරිය ගලවගෙන යනවා. පොදු සමාජ සෑම පුරවැසියෙකුගේම ආරක්ෂාව සහ පැවැත්ම වෙනුවෙන් මේ පරාජයපත් කළ යුතුයි. එනිසා අප මේ තබන ලද පියවර සහතික වශයෙන්ම ජයග්‍රහණය කරනවා මේ ව්‍යසනේ පරාද කරනවා. සමහර මත්ද්‍රව්‍ය තියෙනවා කිලෝ එකක් රුපියල් කෝටි 2කට අධිකයි. කිලෝ 800 900 හම්බ වෙනවා. මේ අත්අඩංගුවට ගන්න ප්‍රමාණය ඔවුන් සපේන ප්‍රමාණයෙන් ඉතා කුඩා ප්‍රමාණයක්. හැබැයි අත්අඩංගුවට ගන්න ප්‍රමාණයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් සපේන ප්‍රමාණය මොනතරම් විශාලත්වයක් ඇද්ද. කිලෝ 800 කෝටි 1500කට ඉහළ යනවා. නම් විශාල මුදල් සම්භාරයක් මේ ව්‍යාපාරය හරහා ගොඩනැගිලා තිබෙනවා. එනිසා ඔවුන් අතර විලඳපොළ බෙදා ගැනීම සඳහා ගැටුම් නිර්මාණය වෙලා තිබෙනවා. මෑත කාලේ එවැනි සිදුවීම් වෙඩි තැබීම් සියල්ල එක් කණ්ඩායම් අතර ඇති වූ ගැටුම්. කළුතර එයාගේ, ගම්පහ එයාගේ. එයානම් දැන් ඇතුළේ. ඒ බලපදේශ වලට එන්න බෑ. ඒක විශ්ව මොකද කරන්නේ? තැන තැන වෙඩි තබා ගැනීම සිදු වෙමින් තිබෙනවා. මේ සියල්ල මේ මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වෙමින් තමයි මේ වෙඩි තැබීම මේ ඝාතනයන් සිදු වෙමින් තිබෙන්නේ. ඔවුන් අත ගිනි අවි සැරිසරනවා. රාජ්‍ය සතුව තිබෙන ගිනි අවි ඔවුන් අතර ගියේ කොහොමද? අපි අත්අඩංගුවට අරන් තිබෙනවා. හමුදාවේ ප්‍රධාන කර්නල්වරි උන්ට සපයලා තිබෙනවා. එවෙන උන්ගේ බැංකු ගිණුම් වලට මුදල් ලැබිලා තිබෙනවා. එනිසා අපි කෙරෙන බොහෝ පරීක්ෂණයන්හිදී කොතනක හෝ පොලිස් නිලධාරියෙක්ගේ සබත්තාවයක් අපිට එල්දරු වී තිබෙනවා. හමුදාවේ, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය විශාල කාර්යභාරයක් කරන මේ වෙනුවෙන්. එහෙත් ඉත අතලොස්ස අර මුදල් බල හමුවේ ඔවුන්ට අත්පත් කරගන්න සමත් වී තිබෙනවා. මොටර රථ දෙපාර්තමේන්තුව RMV එක අංක තාඩු දීලා දෙන වාහන නැතුව ඔවුන්ට ඕන වාහනයක ඒ අංකය ගහගෙන යන්න පුළුවන්. මේ දැන් දේශපාලන පක්ෂ ඇතුළට ඇවිල්ලා තිබෙනවා. മന്ത്രിවරු වෙනවා, සභාපතිවරු වෙනවා. සමහර අපිට වාර්තා වෙලා තිබුණා පොලිස්පතිතුමනි සමහර අය වෙනම ලැයිස්තුවල ඡන්ද වලට ඉල්ලන්න හදනවා. දැන් වර්ධනය වෙමින් තිබෙන කොතෙන්ද? දේශපාලන ආධිපත්‍ය, മന്ത്രിවරු, ආණ්ඩුව, පාලනය පීඨවා ගැනීම දක්වා අවශ්‍ය මූලික බීජ දැන් රෝපණය වෙලා තියෙනවා. නේද? මේක ස්වභාවිකව ඕපපාතික ලෙස එකපාර නිර්මාණය වුවක් නොවේ. දැන් අපි මේ අවසන් ක්‍රීමේ තීරණාත්මක හෝරාවට ආයුතුයි. මා දන්නා මට ගොඩක් අය කියනවා. ඕගොල්ලෝ මේක කරන්නේ නැත්නම් වෙන කවුරුත් මේක කරන්නේ නැහැ කියලා කියනවා. සමහර අම්මලා කියනවා පින් සිද්ධ වෙත් පුතේ මේ වැඩේ විතරක් කරොත් ඇති කියනවා. එනිසා මම හිතනවා පොලිසියේ වැඩිම වැඩ තහනමට ලක්ුණු යුගය වෙනවා නම් මේ යුගයේ විශාල ප්‍රමාණයක් වැඩ තහනමට ලක් කරලා තියෙනවා. අපි අනෙක් සියලු නිලධාරියන්ට කියන්නේ වහාම එම ජාලයෙන් ඉවත් වෙන්න. ඔබට ඔබගේ රැකියාවේ සුරක්ෂිතභාවය, ඔබගේ යුනිෆෝම් එකේ ගෞරවය, ඔබගේ තනතුරේ වටිනාකම ආරක්ෂා කරන ඉදිරියට යන්න. එසේ නැත්නම් එක වහාම මෙම කාර්යයන් ඉවත් නොවුණු අපි ඉවත් කරනවා. නීතිය පිළිබඳ මහා විශ්වාසජනක ගෞරවයට පාත්‍ර වන ස්ථාන දක්වා මේ පැතිරලා තිබෙනවා. මම හැම දිනකටම කියනවා තව දුරටත් ඒ කිසි කෙනෙක් සැඟවිලා නැහැ. ඔක්කොම දන්නවා. ඒ බව විතරක් මතක තියාගන්න. එනිසා අපි හැම දිනකටම කියන්නේ වහාම ඉවත් වෙන්න. ඊළඟට තිබෙන්නේ මේ මත්ද්‍රව්‍යයට ලොල්ලුණු අයට. අපි කියන වහාම ඔබ මත්ද්‍රව්‍ය පරිහරණයෙන් ඉවත් වෙන්න. අපි ඔබ බලාගන්න ලෑස්ති. ඒ අපේ දරුවන් ඒ ලොල්ලුණු අය පුනරුත්ථාපනය කිරීම අපේ වගකීම. දැනටමත් අපි ස්ථාන කීපයක් ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වීම සඳහා මධ්‍යස්ථාන ගොඩනගලා තිබෙනවා. අපි අම්මලා තාත්තලාට ආරාධනා කරනවා තමන්ගේ දරුවා ගෙනත් බාර දෙන්න. අපි බලාගෙන අර අම්මා කිව්වා වගේ ඒ දරුවා නැවත අපි රන් දෙන්න. මේ අයවැය කෙනෙක් අපි විශාල මුදලක් ඒ වෙනුවෙන් වැය කරන්න දැනටමත් තීරණය කරලා තිබෙනවා. ඊළඟ විකුණන අය යටත් වෙන්න. රේගුව ආගමන විගණන ස්ථානයේ මොටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, පොලිස්, හමුදා, අපි බුද්ධ්‍යංශයන් මේ ඔක්කොම එකතු කරපු ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් හදනවා. ඒ නිසා කිසිවෙකුට තවදුරටත් සැඟවී සිටිට හැකියාවක් නැහැ. හඳුනාගෙන තියෙනවා. රට පැනලා ඉන්නවා. පැනපු රටක් දන්නවා. ඉන්න තැනක් දන්නවා මතක තබා ගන්න. ඒ නිසා කිසිවෙකුට සැඟවී පලා යාමට ඉඩක් දෙන්නේ නැහැ. අපේ රට, අපේ දරුවන්, අපේ සමාජය මේ ඉතා කුඩා කල්ලියකට ගොදුරු බවට පත් වෙන්න ඉඩ දෙනවා නම් අපි කවුද? සාමාන්‍ය ගම්වල කියන උන්ට ගියපු රට කියලා. මතක තියාගන්න මේක උන්ට ගියපු රට නොවන බව.